Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. මම කලින් වීඩියෝ එකක් කරා මගේ බර අඩු කරගත්ත විදිහ ගැන. මේ ඒකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා මම කරපු වර්ක්අවුට්ස් මොනවද කියලා අහලා. ඉතින් ඇත්තටම මට ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ මම කරපු වර්ක්අවුට් ගැන වීඩියෝ එකක් ගේන්න. මොකද මම වීඩියෝ එකකින් පෙන්වන්න තරම් ලොකු එක්සර්සයිස් එකක් කරේ නැහැ. ඉතින් ඇත්ත කියන්න එපා. ඒ හින්දා ඉතින් ඇත්තටම මට අයිඩියා එකක් තිබුණේ නැහැ. නමුත් දැන් ගොඩාක් අය මගෙන් අහලා තියෙන හින්දා මම හිතුවා පොඩි වීඩියෝ එකකින් ඒ කරපු ටික පෙන්වන්න. ඉතින් දැන් සමහරක් ඉර මේ වීඩියෝ එක බලලා ගොඩක් අය කියන්න පුළුවන් ඔහොම නෙමෙයි මෙහෙමයි ඕවා පොඩි දේවා නම්මනම් කියලා එක එක ඒවා කියන්න පුළුවන්. මම මෙතනදි කියන්න ඕන මට ලොකු එක්සර්සයිස් කරන්න බෑ. හරිද මම ළමයි ඩයට් එක පටන් අරගෙන ටික කාලයක් යද්දි මම ජිම් එකකට ගියා. මොකද ජිම් එකකට ගිහලා ඇත්තටම මම සතියක් වගේ ජිම් එකකට ගියේ. සතියක් ගිහලා මම නැවතුණා. මොකද මට මීට අවුරුදු 3කට 4කට වගේ උඩදී මගේ කොන්දේ පොඩි ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ ඒකට බෙහෙත් කළා ඒක හොඳ වුණා. නමුත් එතනදී මට ඩොක්ටර්ස්ලා කිව්වා කිසිම බර දෙයක් කරන්න එක බර දේවල් උස්සන්න කරන්න ඒ කිසි දෙයක් කරන්න එපා කියලා. මට එක්සර්සයිස් එකක් උනත් කරද්දී පරිස්සමෙන් කරන්න කියලා තමයි කිව්වේ. ඉතින් මම සතියක් වගේ ජිම් එකට ගියේ. යද්දි මට ටිකක් ආයේ කොන්දේ පේන් එක එද්දි මට ටිකක් තේරුණා. ඊට පස්සේ මම නැවතුණා. ඊට පස්සේ ළමයි මම ගෙදරම මට පොඩි වර්ක්අවුට් ප්ලෑන් එකක් මම හදාගත්තා. ඒක මම කර බැලුවා මොකද්ද මට කරන්න පුළුවන්. මොකක් කරොත්ද මට අමාරු වෙන්නේ එහෙම කියලා බලලා පස්සේ තමයි මම මේ පිළිවෙලට පොඩි වර්ක්අවුට්ස් ටිකක් හදාගත්තේ. ඇත්තටම මේක ගොඩාක් පොඩි මේවා ටිකක්. ඒ හින්දා සමහර අය කියන්න පුළුවන් එක එක ඒවා. ඒ හින්දා තමයි මම මුලින්ම මේ විස්තරේ කිව්වේ. ඉතින් මම මුලින්ම පටන් ගන්න ට්‍රෙඩ්මිල් එකෙන්. ට්‍රෙඩ්මිල් එක මම විනාඩි 20ක් පදිනවා. ස්පීඩ් එක මට පදින්න පුළුවන් ස්පීඩ් එකට මම පදිනවා. එහෙනම් අපි මුලින්ම ට්‍රෙඩ්මිල් එකෙන් පටන් ගමු. මුලින් ඔයාලා ට්‍රෙඩ්මිල් එකක් නැත්තම් විනාඩි 20ක් ඔයාලට ඇවිදින්න පුළුවන්. එළියට හරි බහැලා හොඳට අතපය විසි කරලා හොඳට දාඩිය දාන්න චුට්ටක් හොඳට ඇවිදින්න එළියට බහැලා. මට ට්‍රෙඩ්මිල් එක තියෙන හින්දා මම ට්‍රෙඩ්මිල් එකේ විනාඩි 20ක් ඇවිදිනවා. එහෙනම් අපි දැන් පටන් ගමු. ඔයාලා දැන් මේ මාව දකින්නේ විනාඩි 20කට පස්සේ. මම විනාඩි 20ක් ට්‍රෙඩ්මිල් එක පැද්දා. ඔයාලට පේනවනේ දාඩිය දාලා තියෙන විදිහ. හරි ළමයි දැන් යමු මගේ ඊළඟ ස්ටෙප් එකට. මම ඊළඟ ස්ටෙප් එක විදිහට කරන්නේ ඔයාලා TikTok එකට ගිහින් සර්ච් කරලා බලන්න. මෙන්න මෙයාගේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙන වර්ක්අවුට් එක තමයි මම ඊළඟ ස්ටෙප් එක විදිහට කරන්නේ. ඒක ඇවිල්ලා මම හිතන්නේ විනාඩි 5ක්වත් නැහැ. ඒක පොඩි දේවල් දෙක තුනක් තියෙන්නේ. ඒ ටික තමයි මම ඊළඟ ස්ටෙප් එක විදිහට කරන්නේ. එහෙනම් අපි ඒ ටිකත් කරමු. හරි ඊළඟට මම දෙවැනියට කරන එක්සර්සයිස් තුන්වෙනියට කරන ටික තමයි පෙන්වන්නේ. ඒකට අපිට මේ වගේ අපිට මෙහෙම තියාගන්න පුළුවන් විදිහේ මොකක් හරි මේ පොල්ලක් හරි මොකක් හරි කොහොමද මොකක් හරි එකක් ඕන. මට ඇත්තටම දැන් මේ වීඩියෝ එකට පෙන්වන්න මේ ලස්සන ඒවා හොයාගන්න බෑ. ඒ හින්දා මම පටන් ගත්ත මුලින් ඉඳන්ම පාවිච්චි කරපු එකම වීඩියෝ එකටත් අරගෙන ආවා. Facebook එකේ අයියා කෙනෙක්ගෙන් තමයි මම මේ එක්සර්සයිස් ගැන මේ ෆිට්නස් ගැන කරන කෙනෙක්ගේ වීඩියෝ එකේ තමයි ගත්තේ. ඇත්තටම මේක ඇවිල්ලා අපේ මේ
දෙපැත්ත තියෙනවානේ. මේ ඉන දෙපැත්තේ ෆැට් එකට පට්ට. මොකද මගේ ඇවිල්ලා මගේ ඇඟ මෙහෙම ඇවිල්ලා ඉන දෙපැත්ත මගේ මෙහෙම තිබ්බේ. ඉතින් ඇත්තටම මට ඒක ලොකු මානසික පීඩනයක් වෙලා තිබේ. මොකද ඇඟට ෆිට් ගවුමක් ඇඳලා මොකද මුණ ඇඳුම ඇඳත් ඒ දෙපැත්ත මෙහෙම කරලා කැපිලා පේනවා. ඉතින් ඇත්තටම මම ඒක අඩු කරගන්න කලින් ගොඩාක් දේවල් කරා. කිසිම එකකින් හරි ගියේ නැහැ. මෙන්න මේ එක්සර්සයිස් ටිකෙන් තමයි ඒකයි දැන් මම මේක පාවිච්චි කරලා කරන එක්සර්සයිස් ටිකෙන් තමයි මගේ මේ ඉන දෙපැත්ත බැස්සේ. එයාගේ එක්සර්සයිස් ටික නම් මාරු එයා කියලා දෙන ඒවත් මාරු කරන්නත් ලේසි. ඉතින් මම එයාගේ මේක ඔයාලට පෙන්නන්න. මම දන්නේ මම පෙන්නන එක හරිද කියලා. නමුත් මම හිතන එක පෙන්නුවොත් ඔයාලට එයාගෙන් බලලා ඔයාලට තව මට වඩා වර්ක්අවුට්ස් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා බලලා. මම එයාගේ පේජ් එක පෙන්නන්නම්. එයා ඇත්තටම එයාගේ ඒ වර්ක්අවුට්ස් ටිකෙන් තමයි මගේ මේ ඉන දෙපැත්ත සම්පූර්ණයෙන්ම බැහැලා ඉන දෙපැත්ත හැඩ වෙලා ආවේ. ඉතින් අපි දැන් ඊළඟට ඒ වර්ක්අවුට්ස් ටික පටන් ගමු. එකෙන් ඒ කිව්වේ මේ ඒ විදිහට හැරෙන එකෙන් 100 පාරක් කරන්න ඕන 100ක් මෙහෙට 50යි මෙහෙට 50යි වගේ 100ක් කරන්න ඕන. ඊළඟට දැන් මේ කරන වර්ක්අවුට් එකෙනුත් මේ පැත්තට 50යි මේ පැත්ත 50යි 50 50 100ක් කරන්න ඕන. ඒකත් මම කරන විදිහ හරියට කරන විදිහ පෙන්නන්න. ඒ වගේ 100 පාරක් කරන්න ඕන. මෙහෙට 50යි මෙහෙට 50යි ඒ වගේ 100 පාරක් කරන්න ඕන. ඊළඟට මම කරන වර්ක්අවුට් එකෙන් කරන්නේ 50යි. ඒකෙන් 100ක් කරන්නේ නැහැ. ඒකෙන් 50යි කරන්නේ. ඒකත් මම කරන විදිය පෙන්නන්නම්. ඒකෙනුත් 50ක් කරන්න ඕන. ඒ ටිකෙන් පස්සේ මේක කරන එක්සර්සයිස් ටික ඉවරයි. පනහක් කරන්න ඕන. ඒ 50 කරාට පස්සේ මේකෙන් කරන ටික සම්පූර්ණයෙන්ම ඉවරයි. ඉන්දියා දෙපැත්තේ ෆැට් එක තියෙන අයට ඔය වර්ක්අවුට්ස් ටික එකවර ස්ටික් එකෙන් මම කරපු වර්ක්අවුට්ස් ටික පට්ට ඒ ටික කරන්න. දැන් යමු මගේ අන්තිම වර්ක්අවුට්ස් ටිකට. අන්තිම එක්සර්සයිස් ටික තමයි දැන් මේ යන්නේ. එතනින් පස්සේ ඉවරයි. ඒ ටිකත් මම කරලා පෙන්නන්නම්. මම දැන් මගේ අන්තිම වර්ක්අවුට්ස් ටිකට යන්නේ අන්තිම එක්සර්සයිස් ටිකට. ඒ ටික ඇත්තටම ටිකක් මටත් කරගන්න අමාරුයි ළමයි. ඒ හින්දා පොඩ්ඩක් ඒකුවේ එහෙම මෙහෙන් චුට්ටක් වැරදි වෙන්න පුළුවන්. ඔයාලට බලන් යද්දි තේරෙනවා ඒක කොහොමද කරන්න කියලා තේරෙනවා. ඉතින් ඔයාලා ඒක හරියට බැලන්ස් කරලා කරගන්න. මටත් තාම මේ ටික කරගන්න හරියට අමාරුයි. ඒකෙන් ඒ විදිහට 20 ඒවා දෙකක්. ඒකුවේ එක 20ක් කරලා චුට්ටක් කරලා ඉඳලා ආයෙ තව 20ක් කරන්න ඕන. ඒකිනුත් 20ක් කරන්න ඕන. මේ පැත්තට 10යි මේ පැත්තට 10යි 10 10 20ක් කරන්න ඕන. ඔයාලට ඔය පෙන්නපු අන්තිම වර්ක්අවුට් එකෙන් ඇවිල්ලා විනාඩියක් කාලයක් ඔය ඉරියව්වෙන් ඉන්න ඕන. ඉතින් ටිකක් අමාරුයි ඒ තල්ලගෙන ඉන්න. ඉතින් ඔය ටික තමයි මගේ වර්ක්අවුට්ස් ටික. ගොඩක් අය මගෙන් වීඩියෝ එකක් ඉල්ලලා තිබ්බා. ඉතින් ඔන්න මම වීඩියෝ එකක් ගෙනාවා. ඇත්තටම සමා වෙන්න ළමයි පරක් වුණාට. මොකද මම පහුගිය ටිකේ ටිකක් අසනීපෙන් හිටියේ. පොඩ්ඩක් මේ හොඳ වුණු ගමන් තමයි ඉක්මනට මම වීඩියෝ එක
කරලා දැම්මේ. ඉතින් වීඩියෝ එක ස්ටොප් කරන්න කලින් මට හිතුණා ඔයාලත් එක්ක දෙයක් ෂෙයා කරගන්න. ඉතින් ඔයාලා දැනටමත් බර අඩු කරගන්න ගමන් නම් ඉන්නේ. ඒ බර අඩු කරගන්න මොනවාම හරි දෙයක් කරන ගමන් නම් ඉන්නේ. ඒක නවත්තන්න එපා. ඒක දිගටම කරගෙන යන්න. ඔයාලට මිනිස්සු එක එක ඒවා කියන්න පුළුවන්. මට ළමයි මම මහතට ඉද්දිත් මට කැතයි කිව්වා. මම මහතට ඉද්දිත් මට කැතයි කියපු මිනිස්සුම මම කෙට්ටු වුණාමත් මට කැතයි කිව්වා. හරිද? ඉතින් ඒ වගේ දේවල් කියන්න පුළුවන්. ඒ වගේ දේවල් ඔලුවට දාන්න පුළුවන්. ඒව කිසිම දෙයක් ගණන් ගන්න නැතුව ඔයාලා ගමන යන්න. මොකද ඇත්තටම ළමයි කෙට්ටු වුණාට පස්සේ තමයි ඇත්තට මේ ෆීලින් එක දැනෙන්නේ. ඇත්තටම මේ ෆීලින් එක දැනෙන්නේ, මේ හැඟීම දැනෙන්නේ කෙට්ටු වෙලා අපිට ලස්සනට ඇඳුමක් එහෙම අඳින්න පුළුවන් වුණාම. දැන් මම ඇත්තටම මම බොරු කියන්න කැමති නෑ. මොකද ඔයාලා මේ මම කියන දේවල් කරන්න පුළුවන්නේ. ඉතින් මම මහතර ඉන්න කාලේ ළමයි ඔයාලා දන්නවද මම ඇඳුම් ඇඳේ කොහොමද කියලා? අර ඒක අර බඩ පේන්නේ නැතුව යන්න දානේව තියෙන ගර්ල්ද මොනවාද අර ස්ලිමින් වෙයා ඔය තියෙන්නේ ඉන්න මෙන්න මේක මේ තියෙන්නේ. ඔයාලා දන්නවද ළමයි මම මහත කාලේ මම මෙන්න මේක මුලින්ම ඇඳුම අඳින එළියට යද්දි අඳින ඇඳුමට කලින් මම මෙන්න මේක අඳිනවා. මේක ඇඳලා ඉවර වෙලා මේක තද කරලා ඇඳලි වෙලා තව මේ වගේම පෑන්ට් එකකින් එන එකක් තියෙනවා. මේකට උඩින් ඒක අඳිනවා. හරිද? ඇයි ඒ තරම් මහතයි ඇඳුමක් ඇඳාම කැතයි. ඇත්තටම කිව්වොත් මම ඉස්සර ඇඳුමක් ඇඳාම ගවුමක් ඇඳාම පට්ට කැතයි. මේ වලින් මෙහිම එළියට පැනලා මේ අත් දෙක දෙපැත්තෙන් මෙහෙම මස් මෙහෙම එළියට පැනලා. හරිද? ඉතින් මම මෙන්න මේක ඇඳලා මේකට උඩින් තව පෑන්ට් එකකුත් ඒක මේ වගේම මේකෙම පෑන්ට් එකක් තියෙනවා. ඒ පෑන්ට් එකත් ඒකට උඩින් ඇඳලා ඔහොම තමයි මම යන්නේ. ඉතින් ඔයාලට කියන්න ළමයි දවසක් මම ওই වගේ ඇඳගෙන ගිහිල්ලා මට හුස්ම ගන්න බැරි වුණා. මම උදේ ගියේ හවස් වෙද්දි මට හුස්ම ගන්න බෑ. අන්තිමේදී මම වොෂ්රූම් එකට ගිහිල්ලා දෙකම ගලවුවා. ඉතින් ඒ වගේ ළමයි මට අර ඇඳුමක් ඇත්තටම අඳින්න බැරුව මම ගොඩාක් මානසිකව වැටලා හිටපු කාලයක් මට තිබ්බ. හැබැයි දැන් ඇත්තටම මට දැන් ගවුම් ඇඳලා මම ඇත්තටම එළියට යන්න ඇඳගත්තාම තමයි මම සෑහෙන්න මගේ හැඩ බලන ඒ තරම් මට ආසයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම ඔයාලගේ ටාගට් එකට යන්න. අනිවාර්යෙන්ම ඇත්තටම ඔය එක එක්කෙනා කියන දේවල් ඔළුවේ දාගන්න එපා. අනිවාර්යෙන්ම ඔයාලගේ ටාගට් එකට යන්න. ඒ වගේම තමයි ඔයාලට මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලා මොනවා හරි දෙයක් දැනගනී කියලා. මේකේ මොනවාම හරි තැනක වැරද්දක් තිබ්බොත් ඒකට ඇත්තටම මම සමාව ඉල්ලනවා. ඒ වගේම තමයි ඔයාලට මොනවාම හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම මම රිප්ලයි කරනවා. ඒ වගේම තමයි අපි මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මම ඉස්සරහට කරන්න ඕන මොන වගේ වීඩියෝස් දෙහෙම මොනවා හරි ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් ඒක ඇත්තටම මට පල්ලෙහාන් කමෙන්ට් කරන්න. මම ඒ වලට අනිවාර්යෙන් බලලා රිප්ලයි එකක් දෙන්න. ඉතින් මේක තමයි මේ ටික තමයි මගේ බර අඩු කරගන්න කරේ. ඔයාලත් අනිවාර්යෙන්ම මේ වගේ කරන්න. අනිවාර්යෙන්ම බර අඩු වෙනවා. මම නොකරපු කිසිම දෙයක් මම මෙතන ඔයාලට කරලා පෙන්නුවෙත් නැහැ. මගේ කලින් වීඩියෝ එකේ මම කිව්වෙත් නැහැ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් බර අඩු කරගන්න. එතකොට මේ වගේ දේවල් ඕන වෙන්නේ නැහැ ළමයි. මේක සම්බන්ධව මට හොඳ ආතල් සිද්ධි තියෙනවා. ඇත්තටම නම් අපි අය චුට්ටක් ඉතින් මාස 2-3ක් කැප කරලා බර අඩු කරගත්තට පස්සේ ඇත්තටම අපිට මේව දාම් බොරුවට දුක් විඳින්න ඕනේ නැහැ. ඒ හින්දා ඔයාලත් අනිවාර්යෙන්ම ඔයාලගේ ටාගට් එකට වැඩ කරන්න. අනිවාර්යෙන්ම ඔයාලට ඔයාලගේ ඇඟ බස්ස ගන්න පුළුවන්. ඉතින් මොනවාම හරි දෙයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න මම රිප්ලයි කරනවා. අපි තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට මම නවතිනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගම මම මෙතනින් මගේ වීඩියෝ එක නවත්තනවා. ඉතින් ඔයාලා හැමෝටම බයි.